හායි හායි මොකෝ වෙන්නේ ඉතින් මේ දවස්වල ගොඩ දවසකින් වැදගත් වීඩියෝ එකක් ගේන්න බැරි වුණානේ. ඔන්න ඉතින් මම වැදගත් කියලා හිතන වීඩියෝ එකක් අද අරන් එන්න තමයි හදන්නේ. මේක හැමෝටම වැදගත් වෙන්නේ නැති වෙයි. හැබැයි මම හිතනවා ගොඩක් අයට මේකෙන් වැදගත් දේවල් තියෙවි කියලා. ඔයාලා හැමෝම දන්නා ඉතින් මම කරන්නේ ඩුබයි රෝසනේ. මේක ඩුබයි රෝස වලින් එහාට ගියපු මල් වවන්න හිතන් ඉන්න අයට මූලික දැනුම ගන්න හොඳයි කියලා මම හිතනවා. මම කියන්නේ නැහැ මල් ගහක් ගත්තාම මල් වලට මේ දේවල් ඕනෙමයි කියලා. හැබැයි ලස්සනට මල් ගහක් වවා ගන්න නම් මේ දේවල් ඕනේ. දැන් මොනවද මේ දේවල් කියලා නේද දැන් බලන්නේ. මොනවද දන්නද ළමයි මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ මේ මල් වලට දාන පොහොර වර්ග ගැන. මේ කෙටියෙන් මම ඉක්මනට කියලා දෙනවා. මේ මොකද මමත් දන්න විදිහට තමයි කියලා දෙන්නේ. හැමදේම මමත් දන්නේ නැහැ. මල් මගෙන් ගත්තාම අක්කේ මොනවද මේවා කිය මගෙන් හැම වෙලේම නංගිලා කෝල් කරලා අහනවා. ඉතින් නංගිලා තමයි ගොඩක් වෙලාවට අහන්නේ. අකලත් අහනවා. ඉතින් මම ඒගොල්ලන්ට ඉතින් මේක කියලා දෙන්නම ඕනි කියලා හිතන නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරි. අපි මේ මල් වල දාන පොහොර වලට ෆර්ටිලයිසර් කියලා කියනවා. අපි පොහොර එකක් කඩෙන් ගත්තාම ඒ වගේ NPK කියලා සංකේත තුනක් තියෙනවානේ. මම ඒකේ තේරුමත් එක්කම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හොඳයි. එතකොට අපි මේ පොහොර වර්ග අපිට දැහ ගන්න පුළුවන් වෙනවා කැට පොහොර විදිහට, දියර පොහොර විදිහට සහ පවුඩර් එකක් විදිහට දැහ ගන්න පුළුවන්. දැන් අපි මල් ගහක් මුලින්ම හදලා ඉස්සෙල්ලා ඒ ගහ අපි ගහ ලොකු කරගෙන ලස්සනට කොළ පාටට ගහ හදා ගන්න ඕනනේ. එන්න ඒකට අපි පාවිච්චි කරන්නේ නයිට්‍රජන් පොහොර. නයිට්‍රජන් වැඩි පොහොර එකක් තමයි පාවිච්චි කරන්නේ. නයිට්‍රජන් වලින් තමයි ගහ හැදිලා ගහ ලස්සන වෙලා ගහ කොළ පාට වෙලා හැම වෙන්නේ. දැන් ගොඩක් අය දන්න දෙයක් තමයි මේ නයිට්‍රජන් කිව්වහම නිල් කැට කියලා. ඊට වඩා දේවලුත් තියෙනවා. හැබැයි මම මෙතන දැන් ඔයාලට කියලා දෙන්නේ නිල් කැට කියලා. නිල් කැට කියලා කියන්නේ කැට පොහොර එකක්. හැබැයි ඒ වගේම මේකේ කුඩු විදිහට ඒ කියන්නේ පවුඩර් එකක් විදිහට තියෙන්න පුළුවන්, දියර එකක් විදිහට තියෙන්න පුළුවන්. කුඩු පවුඩර් කුඩු කියන්නේ පවුඩර් එකක් විදිහට තිබුණොත් හරි දියර එකක් තිබුණොත් හරි අපි යූස් කරන්නේ ඒක වතුර එකත් එක්ක මික්ස් කරලා තමයි යූස් කරන්න ඕනේ. ඒතර කැට විදිහට තිබුණාම අපි ඒක පාවිච්චි කරන්න ඕනේ ගහේ පස් වලට තමයි දාන්න ඕනේ. දැන් ඔයාලට මම කියලා දුන්නේ මේ නයිට්‍රජන් ගැන. මොනවද නයිට්‍රජන් එකෙන් වෙන්නේ? ගහ ලස්සනට හදලා දෙන එක. ඒ කියන්නේ කොළ හදලා දෙනවා, කොළ පාටට ගහ වර්ධනය කරලා දෙනවා. ගහ ලස්සන කරලා දෙනවා. මම ඔයාලට මේ නයිට්‍රජන් දාලා ලස්සන වෙච්ච ගස් වල වීඩියෝ එකක් මේකෙන් අවසානයේදී දාන්න. ඉතින් මේ මට දැන් මම ඔයාලා ගාව මට පෙන්වන්න හැම එකම නැහැ ඔයාලට. මේක තමයි මේ මම පෙන්වන්න කියලා ගත්තේ. මේවා මේ ගණන් අඩුයි වෙළඳපොලේ ගණන් අඩුව. මල් ගහක් ලස්සනට වවා ගන්න පුළුවන්. ඉතින් හොඳම පොහොර එකක් තමයි මේක. අඩුවෙන් කරගන්න කෙනෙක්ට මේක තියෙන නිල් කැට. ඒවා කැට පොහොර එකක්. ඒක යොදන්න ඕනේ කඳට. මෙන්න මෙහෙම මේ තියෙන්නේ චූටි කැට වගේ. මේ විදිහට කැට තමයි තියෙන්නේ. අන්න එහෙම තමයි යොදන්නේ. ඉතින් ඊට පස්සේ මේ නයිට්‍රජන් දාලා මේව ගෑවුනහම දනව ළමයි මේ නයිට්‍රජන් දාලා ගහ හදාගත්තට පස්සේ සාමාන්‍යයෙන් නයිට්‍රජන් දාලා සතියකින් වගේ ගහ හැදෙනවා ලස්සනට. ඊට පස්සේ අපි කේ පොවර් එකක් පාවිච්චි කරන්න ඕනේ. කේ කියලා කියන්නේ මල් හැදෙන්න දාන එක. ඒක කේ වල තේරුම තමයි පොටෑසියම්. ඉතින් මේක ඇවිල්ලා කේ. මේ ගොඩක් අය දන්න දෙයක් තමයි K44 කියන එක. මේකේ තියෙන කුඩු එකක් ළමයි. ඉතින් මේක තැඹිලි පාට ලස්සන කුඩු එකක් තියෙන්නේ. ඒ වුණාට ඉතින් කන්න එපා වන්දේ බීම කුඩු වගේ. ඒ වුණාට කන්න එපා. කෑවොත් ඉවරයි. මේක ඉතින් වතුර එකට කලවම් කරලා තමයි මල් වලට ඉහෙන්න ඕනේ. මේක කොළ වලට තමයි ස්ප්‍රේ කරන්න. එතකොට මෙන්න මම අර NPK සංකේත ගැන කියලා දෙනකන් මේක තියෙන NPK මේක පේන්නේ නැහැ ළමයි මම වල දාන්න NPK 4 18 44 කියලා. ඒ කියන්නේ N අගේ තියෙන්නේ ඒ නයිට්‍රජන් මේකේ අඩුයි. වැඩිපුරම තියෙන මේකේ K. ඒ කියන්නේ මේක දැම්මම වෙන්නේ මල් එන එක තමයි වෙන්නේ වැඩිපුරම. නෑ ඒ කියන්නේ ගහ හැදීමක් වෙන්නේ නැහැ. මේ එතකොට P කියලා කියන්නේ පොටෑස් මේ ෆොස්ෆරස් වලට. ෆොස්ෆරස් කියලා කියන්නේ ගහේ මූල පද්ධතිය ශක්තිමත් කරන එක. මම හරියටම දන්නේ නැහැ. මම එහෙම තමයි හොයලා බලද්දී තිබුණේ. ඒ කියන්නේ නියඟ කාලවලට නියඟ විදිහට හදානවා, වැහි කාලවලට වැහි විදිහට හදලා දෙනවා. ගහේ පීඩනය පාලනය කිරීමක් තමයිලු ෆොස්ෆරස් වලින් වෙන්නේ. මේ තියෙන්නේ ළමයි යාරමිලා ටාගට් එක. මේක ඇවිල්ලා මල් එන්න දාන කැට පොහොර එකක්. එතකොට මේකේ තියෙන්නේ NPK 13 13 21 කියලා. එතකොට මේකේ N එකක් තියෙනවා, K එකක් තියෙනවා. මේ එතකොට මේකෙන් ගහත් හැදෙනවා, මලුත් හැදෙනවා දෙකම වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ කිමිකල් කඩ වලින්, ෂොප් වලින් මේ පොහොර ගන්නකොට ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයාලට නයිට්‍රජන් වැඩි එකක්ද ඕනේ, K වැඩි එකක්ද ඕනේ කියන එක ඔයාලා තීරණය කරන්න ඕනේ මල් ගහ හැදෙන විදිහත් එක්ක. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නිල් කැට සහ මේ මෙන්න මේක K44 කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඊට අමතරව මම මේකත් ජාරමිලා ටාගට් එකක් දානවා. මේ කැට පොහොර දානකොට මේක දාන්න බෑ කියලා දෙයක් නැහැ. මොකද මේ කැට පොහොර දාලා දවස් දෙකක් විතර ගියාම මේකත් ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. කැට පොහොරයි මේක මම කියන හින්දා මම කියන කරන විදිහ මම කරලා තියෙනවා. එහෙම මැරෙන්නේ මොකුත් වෙන්නේ නැහැ ගස් වලට. ඉතින් මල් එනවා හොඳට. මම හිතන්නේ ඔයගොල්ලන්ට මම KN P කියන ඒවා තුන කියලා දුන්නා. මොනවාද පොහොර වර්ග තියෙනවා. නයිට්‍රජන් එකයි K කියන්නේ පොටෑසියම් එකයි. K පොහොර එකයි. නයිට්‍රජන් කියන එකෙන් වෙන්නේ ගහ හැදිලා ගහ ලස්සන කරලා දෙන එක. පොටෑසියම් කියන එකෙන් වෙන්නේ මල් හදලා දෙන එක. නයිට්‍රජන් වලින් ගහ හදාගෙන තමයි පොටෑසියම් කියන්නේ. ඒ කියන්නේ K වලින් මල් හදා ගන්න ඕනේ. මුලින්ම ගහ හදා ගන්න ඕනේ.
ඉතින් එහෙනම් ඔන්න මම ඔයගොල්ලන්ට පොහොර ගැන පොඩි කතාවක් තමයි කිව්වේ. මේක දන්නේ නැති අයට වැදගත් වෙයි. මම ඊට වඩා පැහැදිලිව මේවා පාවිච්චි කරන්නේ කොහොමද කියලා මේ හරිම ඒ කියන්නේ chart එකක් විදිහට පැහැදිලි කරලා දෙන්නම්. කොහොමද දාන්නේ, කොයි කාලයටද දාන්නේ, උදේ කාලෙද, දවල් කාලෙද මේකට හොඳ කියන එක ගැන මම පැහැදිලි තව වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් එන්නම්. මම මේක හදිසියෙන් කරේ. මේක හරිය ඔයගොල්ලන්ට කියනවා කියන එක වටිනවා කියලා හිතුණු හින්දා. එහෙනම් ගිහින් එන්නම්. ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. හරි ඉතින් දැන් ගොඩක් දේවල් මම ඔයාලට කියලා දුන්නා. මේ තියෙන්නේ ඔය නිල් කැට කියන පොහොර වර්ගය. ඒ කියන්නේ නයිට්‍රජන් වැඩි පොහොරක් භාවිතා කරාට පස්සේ වගාව තත්ත්වේ. මම මේකට නම් මේකේ එකක් දාලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ පොහොට්ටු එහෙම තියෙන්නේ. මෙන්න මේ විදිහට එන් දෙපාරක් විතර පාවිච්චි කරලා කේ තුන්වෙනි පාර වගේ පාවිච්චි කරනකොට මෙන්න මේ වගේ ලස්සනට වගාව තියෙනවා. ඉතින් ඔයාලට මම මේ පොහොර භාවිතා කරන ආකාරය කියන්නේ කොච්චර කොහොමද දවස් පරතරය කොහොමද කියන එක ගැන ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙන්න. අදට ඉතින් ඔච්චරයි මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ. හැමදේම එකපාර කිව්වම ඔයගොල්ලන්ටත් කම්මැලිනේ අහන් ඉන්න. ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙන්න.